ආයිබෝවන් සුබ උදෑසනක් මම අද දිනේදී කතා කරන්න ගත්තේ මේ NPP ආණ්ඩුව බිහි කරගත්තේ මේ ජනතාව රටේ අවුරුදු 70ක් මේ රට පාලනය කරපු දූෂිත ව්‍යාපාරිකයන් එකතු වෙලා පාලනය කරපු ව්‍යාපාරිකයන්ට එරෙහිව තමයි. හැබැයි මේ NPP ආණ්ඩුව ඇවිල්ලා දූෂිත ව්‍යාපාරිකයන් සමගම තමයි ගන්දෙනු කරන එක හොඳම උදාහරණය තමයි මේ වෙනකොට බිලියන 85ක් බදු වංචා කරලා ඉන්න ජනමාධ්‍යයේ පෙන්නන ඉෂාර නානායක්කාර මහත්මයාට දෙන්න හදනවා මේ පත්තරේ තියෙනවා ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් බෝතල් කිරීමේ බලපත්‍රයක්. එතකොට ඒ සම්බන්ධව මට ලැබිලා තියෙනවා නිකුත් කරපු ලියුම රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2025/5/16 නිකුත් කරලා තියෙනවා the Commissioner General Excise Department of Sri Lanka කියලා ඒකේ මේ සමාගමට බොටලින් ඒ කියන්නේ බෝතල් කරන්න අරක්කු නිෂ්පාදනය කළ බෝතල් කරන්න පුළුවන් බලපත්‍රයක් හැකියක්ෙන් නිකුත් කරන්න කියලා PS අතුල කුමාර ඩිරෙක්ටර් ජෙනරල් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවා. එතකොට මේක නිකුත් කරලා තියෙන්නේ Secretary Ministry of Industrial of Entertainment Development Director General Department on Fiscal Policy Chief Executive Officer ගල්ඔය Plantation Private Limited. එතකොට මේ ගල්ඔය Plantation Private Limited ඉෂාර නානායක්කාර මහත්තයාට බදු වංචා කරලා ඉන්න රනිල් වික්‍රමසිංහගෙන් මේ පර්මිට් එක ඉල්ලලා තියෙදි රනිල් වික්‍රමසිංහවත් දුන්නේ නැති පර්මිට් එකක් අනුර කුමාර දිසානායක ලයිලයියේ දෙන්න හදනවා මෙන්න මේ ඉෂාර නානායක්කාර කියන මහත්මාට. අපිට ප්‍රශ්නයක් නැහැ මේ පර්මිට් දෙනවා නම් මේ රටේ NPP ආණ්ඩුවේ විනිවිද භාවයෙන් දෙන්න ඕන. මේක දෙන්න අවශ්‍ය නම් රටේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේවට ටෙන්ඩර් කරලා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවක් වෙලා මේකේ බලය තිබුණට මුදල් අමාත්‍යවරයාට දෙන්න. හැබැයි මේගොල්ලෝ මේ නීතිය සමහරක් ඒවා රින්ගන්න පුළුවන් උනාට ජනතාවට අසතුටු ජනතාවට මේකෙන් හානියක් වෙන දේවල් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට නම් දෙන්න හදන්නේ. අවුරුදු 70ක් නිල් කොල්ල රතු UMP ශ්‍රී ලංකා පෝට්ටු කරපු එකම නම් NPP ආණ්ඩුව කරන්නේ. මේ රටේ මිනිස්සු මොකක් බලාපොරොත්තු වෙලාද මේ ඡන්දේ දීපු අනුර කුමාර දිසානායක NPP ලා පත් වෙන්නේ. බිලියන 85 බදු වංචා කරලා තිනවා. ඒ බදු ටික අරගන්න උත්සාහ ගන්න නැහැ මේ රජය. මේ රටේ අහිංසක ජනතාවට බදු ටික අරගන්න උත්සාහ කරන්නේ තව තවත් ඒ කූට ව්‍යාපාරිකින්ට හොර ව්‍යාපාරිකින්ට මේගොල්ලොත් හදනවා බෝතල් කරන්න අරක්කු ලයිසන් එක දෙන්න. එතකොට අපිට අහන්න තියෙන්නේ මේ සම්බන්ධව මේක ඇත්තද? අනුර කුමාර දිසානායක එක්ක මම පැලවත්ත කාර්යාලයට එනවා එක්ක ජනාධිපති කාර්යාලයට යනවා. මේක ආපස්සට හරවන්න ඕන. ඔබතුමාලා මේ වගේ දෙයක් දෙන්න තියෙනවා නම් මේ වගේ ලයිසන් එකක් දෙන්න රටට අවශ්‍ය නම් ආර්ථික වශයෙන් වාසිදායක නම් රජයට බදු වෙනවා නම් ඒකට ක්‍රමවේදයක් හදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඕන විදියට වෙන ආණ්ඩු කරපු දේවල් ඕගොල්ලෝ කරන්න එපා. ඒකට ප්‍රසිද්ධ දැන්වීමක් දාලා මේ රටේ කවුද මේ නිෂ්පාදනයට එන්න කැමති අන්න ඒකල වැඩිම ටෙන්ඩර් මුදලකට වැඩිම ලැබෙන රජයට ලැබෙන බදු වංචා කරපු අයට නැතුව මේ රජය කිව්වේ මේනකොට හොරු තක්කඩින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. හොරුන් එක්ක දැන් නගිනවද කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හොරු සමග හෙළුවෙන්ද කියලා කියන්න තමයි වෙන්නේ. මේ ඉෂාර නානායක්කාර බදු වංචා කළා වහන ගෙනාලා එක්ලස් කරලා බදු වංචා කරලා තියෙන හොරෙකුටද මේ ඕගොල්ලෝ මේ ලයිසන් එක දෙන්න හදන්නේ? ඕගොල්ලෝගේ මැතිවරණ ව්‍යාපාර වලට වියදම් කරාද කියලා මට අහන්න තියෙනවා. එම නිසා මේ රටේ මහ ජනතාව දැනුවත් වෙන්න මේ රජය ගෙනාවේ මේ රටේ ජනතා ආණ්ඩුවක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න. ඡන්දේ දීපු නොදූපු සියලු දෙනාම ඡන්දේ දීපු බත් බැලය වෙන්නේ නැතුව වහල්ලු වෙන්නේ නැතුව මේ රජය වැරදි මාර්ගයේ යනවා හරි මාර්ගයේ ගෙනලා මේ රට හොඳ රාජ්‍යයක් කරන්න අපි සිවිල් සංවිධාන පෙරමුණ ගන්න ඕගොල්ලොත් එකතු වෙන්නේ නැතුව අපිට බැන වහල් භාවයෙන් මිදෙන්න කියලා මේ රටේ ජනතාවට කියා සිටිනවා. ස්තුතියි.